අයිබෝවන් ලොන්గ్ ටර්ම් රේකි බ්ලෙසිං ප්‍රෝග්‍රෑම් එක. එහෙම නැත්නම් දීර්ඝකාලීන රේකි ප්‍රතිකාර වැඩසටහන ගැන විස්තර ටිකක් දෙන්න තමයි අද වීඩියෝ එක කරන්නේ. ලොන්గ్ ටර්ම් රේකි බ්ලෙසිං ප්‍රෝග්‍රෑම් එක කියලා සාමාන්‍යයෙන් කිව්වම අපි අදහස් කරන එක දිගටම දවස් 30ක් 60ක් හෝ 90ක් රේකි ප්‍රතිකාර කරන එක. ඒතකොට දැන් අපි ජූලි 4 පටන් ගන්න එකේදී දවස් 30ක වැඩසටහනක් අපි මේක 10 දෙනෙක්ට සීමා කරලා තියෙනවා. ඒකින්ද රේකි ලබා ගන්න මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන් 10 දෙනෙක්ට පමණයි. දැන් තමයි කීප දෙනෙක් මේ වැඩසටහනට ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට මේක කාටද? රේකි ගන්න කැමති ඕන කෙනෙක්ට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. රේකි ගන්න හේතු කීපයක් තියෙන එකක් තමයි ඔයාලට හිතනවා රේකි අරගෙන ඔයාගේ ජීවිතේ වෙනසක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයාගේ ජීවිතේ වෙනසක් බලාපොරොත්තු වෙනවා. එක්කෝ ඒක කරන්න ඕන දේ පැහැදිලි නැහැ. එහෙම නැත්නම් කරන්න ඕන දේ පැහැදිලි නමුත් කෙරෙන්නේ නැහැ. වගේ විවිධාකාර මානසික හේතුන් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ මානසික හේතුන් අභිබවා යන්න ඔයා රේකි ශක්තිය උදව්වක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. තව එකක් තමයි ස්ට්‍රෙස් නැත්නම් ඇන්සයිටි වගේ එහෙම තත්ත්ව තියෙන්න පුළුවන්. ඒකට ඔයාලට හිතෙනවත් එහෙම රේකී අරගෙන මේ තත්ත්වයට සහනයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලට ඒත් සම්බන්ධ වෙන්න පුළුවන් මේ වෙලසට. තුන්වෙනි හේතුව තමයි භෞතික වශයෙන් විවිධාකාර ගැටලු ඇඟේ තියෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ වෙලසටට සම්බන්ධ වෙලා ඒකේ සහනයක් ලබා ගන්න ඔයාලට බලාපොරොත්තුවක් තියෙනවනේ ඒත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට මේවා තමයි හේතු. ජීවිත වෙනසක් ඇති කරගන්න එක මානසික සහනය, ශාරීරික සහනය. මේකට ඔයාට සම්බන්ධ වෙන්නත් පුළුවන් නැත්නම් ඔයාට වෙන කෙනෙක්ව නොමිනේට් කරන්නත් පුළුවන්. ඔයා වෙන කෙනෙක්ව නොමිනේට් කරනවා නම් වෙන කෙනෙක්ව සම්බන්ධ කරනවා නම් ඔයා එයාගෙන් පර්මිෂන් අරගන්න ඕනේ. රේකී වලදී අපි ෆෝස් හීලින් බලෙන් කාව හරි සුව කරනවා කියලා දෙයක් කරන්නේ නැහැ. එක්කෝ එයා අපෙන් ඉල්ලන්න ඕනේ. එහෙම නැත්නම් අපි යාට පැහැදිලි කරලා එයා කැමැත්ත දෙන්න ඕනේ. එතකොට ඔයා සම්බන්ධ වෙනවා. කැමැත්තෙන් සම්බන්ධ වෙන්න වෙන කෙනෙක්ව සම්බන්ධ කරනවා නම් ඔයා එයාගෙන් පර්මිෂන් අරගෙන තියෙන්න ඕනේ එයාව සම්බන්ධ කරන්න. වැඩසටහන අපි ජූලි 4 පටන් ගන්නවා. අගෝස්තු 2 වෙනකල් යනවා. මෙතන දවස් 30ක් තියෙනවා. මේක දුරස්ත රේකී ප්‍රතිකාරයක් හැටියට කරන්නේ. මේ වැඩසටහනට ලයිව් සම්බන්ධ වෙන්න කැමති නම් මට Zoom link එක ලබා දෙන්න පුළුවන්. එතකොට රෑ 10 මාරට තමයි සෙෂන් එක පටන් ගන්න. ඔයාලට ඒ වෙලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට Zoom session එකට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔයාලට ඒ වෙලාවේ රේකී ලබා ගන්න වාඩි වෙන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔයා link එකට connect වෙන්න ඕනේ නැහැ රේකී ලබා ගන්න. දුරස්ත රේකී කොහොමද වැඩ කරනවා. ඉතින් මේක තමයි රේකී වැඩසටහන ගැන මට දෙන්න පුළුවන් විස්තරය. ඔයාලට මීට වැඩිය දැනගන්න ඕන නම් වැඩසටහන ගැන මට කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp හරහා කතා කරන්න. මම ඔයාලට සුදුසු විස්තර ලබා දෙන්නම්. මේ වැඩසටහනට එහාට ගිහපු තව වැඩසටහන් දෙකක් තියෙනවා. සමහරවිට ඔයාලට ඒ වැඩසටහන් වෙන්න පුළුවන් අදාළ වෙන්නේ පළවෙනි එක තමයි ශක්තිමය පහර දීම. සිද්ධ වෙලා තියෙනවනේ ඒව අයින් කරන එක. ඒකට අපි ශක්තිමය පහර දීම හැටියට ගොඩක් වෙලාට කතා කරන දේවල් එදිනෙදා ජීවිතේ කතා කරන ආසාවයක් වෙලා තියෙනවා, කර්ස් වෙලා තියෙනවා, හෙක්සයක් ගාලා තියෙනවා, මට අනවින කරලා තියෙනවා, හුනියම් කරලා තියෙනවා කියලා කියනවා. එහෙමත් නැත්නම් එන්ටිටීස් එනවා, භූත දෝෂ, අමනුෂ්‍ය දෝෂ හැටියට එදිනෙදා ජීවිතේ කතා කරන දේවල් තියෙනවා. ඊටත් අමතරව සමහරලාට ඇන්සෙස්ට්‍රි, පාස් ලයිෆ්. ඒකට අපේ මව්පිය පාර්ශවයේ ගොඩක් ඈත තැන් වලින් එන ප්‍රශ්න තියෙනවා. අතීතයේ සිදු මීමුතේක හරි මීමිත්තිනියෙක්ට හරි කරපු ශක්තියෙන් පහර දීමක් සමහරවිට පරම්පරාව දිගේ ඒමක් තියෙනවා. නැත්නම් past life පෙර කළ දෙයක් තාම අරගෙන එන්න වෙන්න බල. මෙතන කර්ම නෙවෙයි කතා කරන්නේ. එනර්ජි ඇටැක්ස් ඉන්හෙරිට් කරගෙන එන විදියක් තියෙනවා. එතකොට ඒවත් ක්ලියර් කරන්න පුළුවන්. මේවට අපි ගොඩක් වෙලාට ආහු කෝඩ්ස්, ඇබ්සලියුට් හාමොනික් කෝඩ්ස් තමයි පාවිච්චි කරන්නේ. ඒ වැඩසටහන වෙනම වැඩසටහනක්. ඔයාලට ඒක අදාළ වෙනවා කියලා හිතෙනවා නම් මට කතා කරන්න. දෙවෙනි වැඩසටහන තමයි ට්‍රෝමා ක්ලියරන්ස්. ඒකට අපේ ජීවිතේ මානසික වශයෙන් එකතු කරගත්ත දේවල් තියෙනවා. ඒවා අපිව පිටිපස්සේ ෂැඩෝ එකේ ඉඳලා අපිව පාලනය කරන විදියක් තියෙනවා. abundance blocks, love blocks. ආදරේ ලැබෙන ආදරේ නොදැනෙන එක. සල්ලි හම්බ කරන එක නැත්නම් abundance ජීවිතයට ලබා ගන්න එක බ්ලොක් වෙලා යන එක. මොනවා හරි කරන්න ගියාම ඒක නතර වෙන එක. procrastination. දැන් මේ දේවල් සඳහා අපි ඊටත් වැඩි high vibration codes පාවිච්චි කරනවා. zero field codes කියලා. මේක දෙවෙනි වැඩසටහන. මේ වැඩසටහන් දෙක ඔයාලට අදාළ වෙනවා කියලා හිතනවා නම් මට කතා කරන්න. අපි මේ සිටුේෂන් එක දැනගෙන ඊට පස්සේ එතනින් එහාට මේ වැඩසටහන ඩිසයින් කරලා කරමු. ඔයාලට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කලින් රේකි පොඩ්ඩක් අත්දැකලා නම් හොඳයි. මේ දවස් 30 වැඩසටහනට සහභාගී වෙලා ඊට පස්සේ මට සුදුසු වැඩසටහන ගැන ගාම්කශ්‍රී කතා කරනවා වගේ තීරණයකට ආවනම් රේකි වැඩසටහනට සම්බන්ධ වෙන්න ඔයාලට යම් ප්‍රමාණයක සහනයක් මනසට හා ශරීරයට දැනෙන්න පුළුවන්. ඉතින් යම් විස්තරයක් ලැබුණා කියලා හිතනවා. සතුටින් ඉන්න. ඔබට ජයශ්‍රී.